ඔයාලට මතක ඇති අපි කලින් එපිසෝඩ් එක අරන් ආවා SIM app එකේ තියෙන ස්පෙෂල් ෆීචර් එකක් වෙන SIM digital personal loan කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපේ බලපු කට්ටිය අහලා තිබුණා මේ කොහොමද ඇත්තටම personal loan එකට apply කරන්නේ කොහොමද ඒකේ process එක මොකක්ද කියලා. ඉතින් අපි ඒ ගැන අදත් කතා කරමු. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා සුපුරුදු පරිදි දමින්ද ආයුබෝවන් welcome to the LB SIM podcast. ඉතින් දමින්ද අපේ ගොඩක් බලපු කට්ටිය අහලා තිබුණා කලින් එපිසෝඩ් එකේ කොහොමද මොකද්ද මේ SIM digital personal loan එකට කොහොමද apply කරන්න කියලා. ඇත්තටම අපි පොඩ්ඩක් ඒ ගැන අද කතා කරමුකෝ. හරි. අපි ඉස්සෙල්ලාම කතා කරමු දහම් මේක කාටද ගන්න පුළුවන් කියලා. හරි. apply කරන්න පුළුවන් අපි මේ loan එක දෙන්නේ salaried employees ලට. ඒ කියන්නේ මාසිකව වැටුපක් බැංකුවකට ක්‍රෙඩිට් වෙන salary එකක් ගන්න ආයතනයක වැඩ කරන අයට තමයි අපි මේ loan එක දෙන්නේ. මේ personal loan එකක්. ඉතින් එතනදී මම පස්සේ කියන්නම් ඇයි salary එක බැංක් එකටම වැටෙන්න ඕනේ කියන්නේ කියලා. ඊට පස්සේ මේකේ main features විදිහට ගත්තොත් අපි මේක amount එක 25000 ඉඳලා ලක්ෂ 3ක් දක්වා දෙනවා. මේක digital quick loan එකක්. ලක්ෂ 3ක් දක්වා දෙනවා. අපි ඉස්සෙල්ලා මේක ලක්ෂ දක්වා තිබුණේ. අපි මේ ළඟදී අපි ලක්ෂ 3 දක්වා වැඩි කරලා තියෙනවා. ඒතර loan amount එක ලක්ෂ 3 දක්වා යන්න පුළුවන්. සහ මේක ගෙවන්න අවුරුදු 2ක් දක්වා ගෙවන්න යන්න පුළුවන්. ගෙවීමේ හැකියාව තියෙනවා. අවුරුද්ද මාස 6 9 මේ කස්ටමර්ගේ අවශ්‍යතාවය පරිදි මේක ෆ්ලෙක්සිබිලිටි එක තියෙනවා පීරියඩ් එකත් චේන්ජ් කරන්න. ඒකට මැක්සිමම් අවුරුදු 2 දක්වා ගෙවන්න දෙනවා. එතකොට කොහොමද අපි සාමාන්‍ය කස්ටමර් කෙනෙක් මේකට apply කරන්නේ මොකද්ද process එක දමින්ද? right. process එක ගත්තාම අපි මේක කතා කරන්නේ digital loan එකක්. ඒතර මේකේ apply කරන process එක 100%ක් digital process එකක්. ඒකට ඇත්තටම අවශ්‍යතාවය තියෙන customer ඉස්සල්ලාම LB SIM app එක download කරන්න ඕනේ. කරලා ඒක register වෙන්න ඕනේ. ඒක register වෙලා ඒකේ verification එකක් තියෙනවා. ඒ verification එක කරලා මේ SIM app එක ඇතුළට log වෙන්න ඕනේ. ඒ log වුණාම තමයි ඒකේ feature එකක් විදියට මේ digital personal loan එකේ application එක තියෙන්නේ. ඒ application form එක ආපහු steps කීප එක application form එක මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නවාට මොනවාද ඒකේ ඉල්ලන්නේ මොනවාද customer submit කරන්න ඕනේ කියලා. ඒතකොට මේ application form එකේ අපි ගිහපුවම ඉස්සෙල්ලාම customer ගෙන් අහනවා first step එක විදියට loan amount එක යාට ඕනේ සහ period එක select කරන්න තියෙනවා repayment period එක. එතනින් පස්සේ ඒ දෙක select කරාට පස්සේ යාට එනවා කස්ටමර්ට පෙන්නනවා monthly rental එක වාරිකේ කීයක් එනවද කියලා. ඒකට එයාට ඒක decide කරන්න පුළුවන්. එයාට ඒ වාරිකේ ගෙවීමේ හැකියාව තියෙනවා නම් අපිට ඉස්සරහට ඊළඟ step එකට යන්න පුළුවන්. ඒකෙදි අහන්නේ කස්ටමර්ගේ personal data අහනවා ඊළඟ step එකේ. ඒ step එකෙන් පස්සේ එයාගේ වැඩ කරන තැන, ඒ කියන්නේ job එක කරන තැන company එක මොකද්ද? මොනවාද එයාගේ position එක? ඒ වගේ join date එක ඒ වගේ විස්තර ටිකක් يعني salary එකත් අහනවා. salary එක අහනවා. ඊළඟට salary එක amount එක ඒ ටික අහනවා එයාගේ job එක සම්බන්ධව. ඒ කියන්නේ එයාගේ income එක සම්බන්ධව. ඊළඟට ඒ salary එක යන bank එක ගැන details අපි අහනවා. මොන bank එකටද යන්නේ? bank එකේ නම ඒ වගේ දේවල්. ඊළඟට අපි ඔය steps දෙකේ අප්ලෝඩ් කරන්න තියෙන ඩොකියුමන්ට්ස් තියෙනවා. එයා ඩොකියුමන්ට්ස් විදිහට අප්ලෝඩ් කරනවා. එකක් තමයි salary එක සම්බන්ධව එයාගේ pay sheets එයා අප්ලෝඩ් කරන්න ඕනේ මේ application form එක ඇතුළෙම. එතකොට මේ pay sheet එක වෙන්න පුළුවන් physically හම්බුන pay sheet එක ෆොටෝ එකක් අරගෙන අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් download කරන තැනක නම් system එකකින් download කරන pay sheet එක යන ඒකේ PDF එක download කරලා අපිට attach කරන්න පුළුවන්. එතකොට මේකෙදි apply කරන මොහොතේ ඉඳලා පිටිපස්සට රීසන්ම මාස දෙකක තමයි අපි pay sheets ඉල්ලන්නේ. ඒ වගේම තමයි තව ડોකියුමන්ට් එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. එයාගේ salary එක ඔය කියන salary එක pay sheet එකේ පෙන්වන salary එක යන බැංක් එකේ statements අපිට අප්ලෝඩ් කරන්න ඕනේ ළඟම මාස 3ක්. apply කරන දවසේ ඉඳලා පිටිපස්සට මාස 3ක් අප්ලෝඩ් කරන්න ඕනේ. ඒකෙදිත් බැංක් එකේ e-statement එක එනවා නම් ඒක තමයි වඩා පැහැදිලි අපිට.
ඒක ඩවුන්ලෝඩ් කරලා අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් e-statement එක මේල් එකක් කරනවා නම් ෆොටෝ එකක් දාලා, එහෙම නැත්නම් පාස්බුක් එක නම් ඒක අප්ඩේට් කරපු ෆොටෝස් ටිකත් අපිට සබ්මිට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර e-statement එක ඇත්තටම වෙරිෆයි කරගන්න ඕනද බ්‍රාන්ච් මෙතන මැනේජර් එකෙන් එහෙම එකක් තියෙනවද ගොඩක් වෙලාවට? නෑ. ඒ කියන්නේ අපිට ඒක වෙරිෆයි කරගන්න ඕනේ නැහැ. අපිට ස්ටේට්මන්ට් එක එයාට හම්බෙන විදිහට අපිට අප්ලෝඩ් කරා නම් හරි. සහ අපිට ඒක දැනගන්න ඕනේ ඇත්තටම කස්ටමර් කෙනෙක් විදිහට ඒක අප්ලෝඩ් කරනකොට අපි ඇයි මේක අප්ලෝඩ් කරන්න කියන්නේ. අපිට දැනගන්න ඕනේ එයාගේ ඔය කියන පේ ෂීට් එකේ තියෙනවානේ බැංක් එකට මෙච්චර ගාණක් ක්‍රෙඩිට් කරා කියලා. අන්නේ ක්‍රෙඩිට් කරපු එක අපිට මාස 3ක් බලා ගන්න ඕනේ. ඒකට සමහර අයට අයිඩියා එකක් නැහැ ඇයි මේකේ ඇයි අපි ඉල්ලන්නේ කියලා. අපි ඉල්ලන පර්පස් එක තමයි අපිට බලා ගන්න ඕනේ මේ කියන account එකටද මාස 3ක්ම මේ සැලරි යනවා කියන එක. එතකොට ඒක ප්‍රූෆ් කරන්න පුළුවන් විදිහට ස්ටේට්මන්ට්ස් අප්ලෝඩ් කරා නම් ඒ ප්‍රමාණවත්. ඊළඟ අන්තිම ස්ටෙප් එක විදිහට අපි රෙෆරිස්ලා දෙන්නෙක් ගන්නවා. රෙෆරිස්ලා කිව්වහම එකක් තමයි අපි ෆැමිලි මෙම්බර් කෙනෙක්ව ගන්නවා, ඉමීඩියට් ෆැමිලි මෙම්බර් කෙනෙක්ව. එයාගේ ඩීටේල්ස් අපි නෑ කන්ටැක්ට් නම්බර් එක ඒ වගේ සහ එයා වැඩ කරන තැන එයාගේ සේම් ලෙවල් හරි එහෙම නැත්තම් කස්ටමර්ට ඊළඟ සුපීරියර් ලෙවල් එක කෙනෙක්ගේ රෙෆරි කෙනෙක් විදිහට අපි ඩීටේල්ස් ඉල්ලනවා. ඒ කියන්නේ අපි අර කලින් ඇත්තටම එපිසෝඩ් එකේ කතා කරා ඔය ඇප් කරුවන් ඕනේ කියලා කිව්වනේ අපි එතකොට. එතකොට ඔය රෙෆරිස්ලා වෙන්නෙත් එතන ඒ කට්ටියමද? ඒ කියන්නේ නෑ. ඒක පැහැදිලිව කියන්න ඕනේ දහම්. මෙතනදී අපි ඉස්සෙල්ලා එපිසෝඩ් එකේ කතා කරපු විදිහට ඇප් කරුවෙක් නෙමෙයි මේ. මේ ඇවිල්ලා රෙෆරි කෙනෙක්. කියන්නේ අපි එයාගෙන් රිෆර් කරනවා මෙයා ගැන කොහොමද මොනවද විස්තර අහන්න. එතකොට මෙයා ඒ රෙෆරිස්ලා ක්‍රිබ් එකට යන්නේ. එහෙම ප්‍රශ්නයක් නෑ. අපි ඇත්තට මේකේ මේන් ෆීචර් එක විදිහට මේකේ ඇප් කරුවෝ නැහැ. ඕනේ නැහැ. අපි රෙෆරිස් දෙන්නෙක් විතරයි ගන්න. ඒතකොට කට් කාගෙන් හරි අපි අහලා බලන අතර මේ ලෝන් එක මෙයාට දෙන එක සුදුසුද? එහෙනම් අර අන්නේ රෙෆරන්ස් එක ගන්න විතරයි අපි ඒ ඩීටේල්ස් අදාළ අයගේ ගන්න. ඒක දමින්ද ඉස්සෙල්ලා කිව්වා සාමාන්‍යයෙන් අපිට ලෝන් amount එකක් ගන්න පුළුවන් 25000 ඉඳන් ලක්ෂ 3 අතර කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි තුමු මිනිස්සෙක්ගේ දැන් අපි සැලරි එක අවම ඇත්තටම කීයක් තියෙන්න ඕනද? අපි ලෝන් එකකට දෙනවා. ඒකෙදී අපි බලන්නේ අපි 25000 සිට ලක්ෂ 3 දක්වා ගන්න පුළුවන්. මේ කාලේ හැටියට දැනට ඒක වෙනස් වෙන්න පුළුවන්. අවම තමන්ගේ සැලරි එක ඔක්කොම කැපිලා කරලා අතට එන සැලරි එක නැත්නම් බැංකුවට වැටෙන සැලරි එක අවම 30000ක්වත් තියෙන්න ඕනේ අපිට ලෝන් එකක් ප්‍රොසෙස් කරන්න පුළුවන් වෙන්නේ. මේක එතකොට අනිත් එක තමයි ගමින්ද සාමාන්‍යයෙන් අපි දැන් මිනිස්සෙන් ගත්තොත් අපේ එදිනෙදා තියෙන වැඩත් එක්ක ලෝන් එක සාමාන්‍ය ෆික්ස් ඩේට් එක අපි දාගන්නවා මෙන්න මෙදාට තමයි ගෙවන්න තියෙන්නේ පේමන්ට් එක කියලා. නමුත් අතන LB SIM එක පැත්තෙන් ඕක මතක් කිරීමක් වෙනවද කස්ටමර්කට? ඔව් වෙනවා. ඒ කියන්නේ අපි ලෝන් එක දුන්නට පස්සේ දවස් 3කට කලින් වගේ අපි SMS වගේ මතක් කරනවා ඊළඟට වාරිකයක් ඩිව් වෙනවා කියලා. ඒතර ඔය ඩිව් වෙන වාරිකය ගැන ඩිව් වෙන දවස ගැනත් මම කියන්නම් මෙතනදීම. එතකොට ඒකේ අපි මේකේ මේන් ෆීචර් එකක් විදිහට අපි කියන්න පුළුවන්. අපි කස්ටමර්ට ගන්න ලෝන් එකේ මාසිකව වාරිකේ මාසේ කවදද ඩිව් වෙන්නේ කියන එක අපි ඩිසයිඩ් කරන්නේ එයාගේ සැලරි එක බැංකුවට වැටෙන දවසට. ඒතර අපි කොහොමද දන්නවා සැලරිඩ් එම්ප්ලොයි කෙනෙක් පඩියක් වැටෙන එම්ප්ලොයි කෙනෙක් තමන්ගේ ණය වාරික ඔය සැලරි එකත් එක්ක අලයින් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා මගහැරෙන්න දෙන chance එක වැඩි. ඒතර අපි මේ chance එක නැති වෙන්න අපි අනිවාර්යෙන් අපිට මාසේ ඕනෙම දවසක් ඩියු ඩේට් එකට දාන්න පුළුවන්. අපි මේ මාස 3ක් බලලා යාගේ ස්ටේට්මන්ට් වලින් හරියටම සැලරි එන දවස් වලට අපි ඩියු වෙන්න දාන්නේ. ළඟම දිනයක් තමයි තෝරගන්න. මොකද ගොඩක් වෙලාවට දැන් ක්‍රෙඩිට් කාඩ් උනත් අපි එහෙමනේ. ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එකෙත් සාමාන්‍යයෙන් අපි බලන්නේ අර එයාගේ සැලරි එක හම්බෙන ඉඳන් දවස් 5ක් ඇතුළත වගේ තමයි ඩියු ඩේට් එක දාගන්නේ. අපිත් මේ මෙතඩ් එකම කරලා තියෙන්නේ. ඒකට ඇත්තටම කස්ටමර්ගේ අතිනුත් ඒක මගහැරෙන්න සහ අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ මේක මේ වාරිකයේ ගෙවීම සම්බන්ධව. ඒතර ඒක අපි ඒකත් ඇත්තටම මේ කස්ටමර්ගේ පැත්තෙන් හොඳ ෆීචර් එකක්. එතනින් එහාට දැන් අපි ඇත්තටම රෙෆරිස් දාලා සබ්මිට් කරනවා. ඒතර කස්ටමර්ගේ පැත්තෙන් එයාගේ පාර්ට් එක ඉවරයි. එතනින් එහාට ඒතර ඇප්ලිකේෂන් එක ඇත්තටම ඔච්චර ඔය ටිකද තියෙන්නේ නැතුන අපි ගත්තොත් බේසික්. ඔව්. බේසික් එයාගේ ඩීටේල්ස් ටික දාන්නයි අර අප්ලෝඩ් කරන ડોකියුමන්ට්ස් ටික දාන්න විතරමයි තියෙන්නේ
ඇප්ලිකේෂන් ෆෝම් එකේ. ඒකත් ෆුල් ඩිජිටල්. ලොකු වෙහසක් දරන්න ඕනේ නැහැ. අර Tamanට ඇත්තටම ඉක්මනින්ම ලෝන් එකකට ඇප්ලයි කරන්න පුළුවන් වාසිය අපි LBC එක පැත්තෙන් දීලා තියෙනවා. ඒතකොට මේකේ රිකවරි ප්‍රොසෙස් එක කොහොමද යන්නේ ළමින්ද? රිකවරි ප්‍රොසෙස් එක. හරි. ඒකට අපි එමු. ඇත්තටම ඊට පස්සේ දැන් ඇප්ලයි කරාට පස්සේ කස්ටමර් කෙනෙක් බලාගෙන ඉන්නේ ඊළඟට එයාට ලෝන් එක කොයි වෙලාවද හම්බෙන්නේ කියලා. හරි. එතකොට අපි ඒක පොඩි පැහැදිලි කිරීමක් කරමු. කොහොමද ඇප්ලයි කරාට පස්සේ මොකක්ද ඇතුලේ අපේ ඇතුලේ ඉන්න ප්‍රොසෙස් එක කියලා. ඒතර කස්ටමර් ඇප්ලයි කරාට පස්සේ මේ ඩීටේල්ස් දාලා අපේ සිස්ටම් එකේ ඇවිල්ලා පාක් වෙනවා. ඒක ඇප්ලිකේෂන් එකක් විදියට. එතකොට අපේ ඔෆිසර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ මේක ඉනිෂියල් ලෙවල් එකේ ස්කෝර් එකක් කරන්න වෙනවා කස්ටමර්ට. ඒ කස්ටමර්ට ඒකේ අපි ඉවැලුවේට් කරන හැමදේම බලන අපි ඒක මේ ලෝන් එකේ බලන දේවල් ගැන අපි විස්තරාත්මකව පස්සේ කතා කරමු. ඒකේ අපි ගත්තොත් සාරාංශයක් විදිහට ගත්තොත් කස්ටමර්ගේ ක්‍රිබ් එක ගැන අපි දන්නවා දැන් ක්‍රිබ් එක එතකොට එයාගේ ගෙවීමේ හැකියාව ඒ වගේ දේවල් ස්කෝර් එකකට අරගෙන අපි ස්කෝර් එකෙන් කස්ටමර් ඉනිෂියලි පාස්ද කියලා බලනවා. එහෙම පාස් නම් අපි ඊළඟට ඔෆිසර් කෙනෙකුට මේ ලෝන් එක සයින් වෙලා ඊට පස්සේ මේ ඔෆිසර් ඊළඟ එයාගේ දාපු ડોකියුමන්ට්ස් වල වෙරිෆිකේෂන් වලට සමහරට කස්ටමර්ට කෝල් එකක් දෙනවා. දීලා ඊට පස්සේ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකක් යනවා. ඒකෙදි ඩීටේල්ස් වෙරිෆයි කරගෙන සමහරලාට ඔෆිස් එකට කෝල් එකක් දීලා වෙරිෆයි කරගන්නවා. සහ යාට වීඩියෝ කෝල් එකක් ගන්නවා කස්ටමර්ට. මොකද අපි මේක ෆුල් ඩිජිටල්. නමුත් කස්ටමර්ට බ්‍රාන්ච් එකට එන්න දෙයක් නැහැ. නමුත් අපි වෙරිෆිකේෂන් එක කරනවා වීඩියෝ කෝල් එකක් අරගෙන පොඩි වීඩියෝ කෝල් එකක්. ඒ අරගෙන වෙරිෆිකේෂන් එක කරලා ඉවරනට පස්සේ මේක අප්‍රූවල් ප්‍රොසෙස් එකට යනවා සිස්ටම් එක through. එතනදී අප්‍රූවල් එකෙන් බලලා අප්‍රූව් කරන්න පුළුවන්. රිජෙක්ට් වෙන්න chances තියෙනවා. ඕක තමයි ඊළඟ ප්‍රොසෙස් එක. ඒත් එතනින් එහාට ගත්තාම ඊළඟට මේක සල්ලි අප්‍රූව් වුණා නම් කොහෙටද මේ ක්‍රෙඩිට් වෙන්නේ? මේ ලෝන් එක අප්‍රූව් වුණ ක්‍රෙඩිට් කොහෙටද එන්නේ? ඒතර මම මුලින්ම කිව්වා මේ SIM එක ඉන්ස්ටෝල් කරනකොට කරලා වෙරිෆයි වෙනවා කියලා කියන්නේ රෙජිස්ටර් වෙනවා කියන්නේ LB ෆිනෑන්ස් එකේ සේවිංස් account එක ඕපන් වෙනවා. ඒතර මේ සේවිංස් account එක තමයි මේ SIM app එක through handle වෙන්නේ. ඒතර මේ සේවිංස් account එකට තමයි අපි ක්‍රෙඩිට් කරන්නේ. ඒතර මේ ලෝන් එක අප්‍රූව් වුණා නම් ක්‍රෙඩිට් වෙනවා සේවිංස් account එකට LB SIM account එකට. ඊට පස්සේ SIM account එකට ලොග් වුණා. එක්ක ට්‍රාන්ස්ෆර් කරනවා නම් මොන හරි බැංක් එකකට ට්‍රාන්ස්ෆර් කරලා යට ඒක යූටිලයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රාන්ච් එකට ඇවිල්ලා විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන බැංක් එකකට දාලා ඒකේ ඩෙබිට් කාඩ් එකක් තියෙනවා. ඒකෙන් විත්ඩ්‍රෝ කරලා එයාට ඒ අවශ්‍යතාවයට පාවිච්චි කරන්න පුළුවන්. සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඊළඟ ප්‍රශ්නේ තමයි මේකේ රිකවරි කොහොමද වෙන්නේ කියලා. හරි. ඒකත් මේකේ වැදගත්ම ෆීචර් එකක්. ඇත්තටම වැදගත්ම තියෙනවා. ලෝන් එකක් දුන්නත් ඒක හරි. ඒ කියන්නේ දහම් ලෝන් එකක් දීලා රිකවරි එක කම්පැනි එක පැත්තේ අපේ පැත්තෙනුත් ඒක වැදගත් සහ කස්ටමර්ටත් ඒක වැදගත් රිකවරි එක කොහොමද වෙන්නේ මේ රීපේමන්ට් එක ලේසියෙන් වෙනවද කියලා. ඒකත් මට කියන්න පුළුවන් 100%ක්ම ඩිජිටල් කියලා. ලෝන් එක ඉවරනකම්ම. ඒකෙදි වෙන්නේ අර අපි කතා කරා මුලින්ම සැලරි එක යන්න ඕනේ බැංක් එකකටමයි. එතකොට මේ බැංක් ඩීටේල්ස් අපි ගන්නේ ඒ බැංක් එක මේ SIM app එකට ලින්ක් කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා සෙන්ට්‍රල් බැංක් එකේ අනුමත මෙතඩ් එකට අපි මේ බැංක් එක ලින්ක් කරනවා. ඒතකොට මේ බැංක් එක ලින්ක් කරලා අපි ඩියු ඩේට් එකත් අලයින් කරලා තියෙන සැලරි එකත් එක්ක. එතකොට පළවෙනි මාසෙ ඉඳන්ම ඩියු වෙනකොට මේ ඩියු වෙන වාරිකේ අපි ෂෙඩියුල් එකක් සෙට් අප් කරලා කස්ටමර්ගෙන් ඒක ඇක්සෙප්ට් කරගන්නවා. ඒතර මේක කියන්නත් ඕනේ මේ අප්‍රූව් වෙලා කස්ටමර්ගේ ඇග්‍රීමන්ට් එකත් යන්නේ ඩිජිටලි. ඒකත් ඇප් එකෙන්ම තමයි ඇග්‍රීමන්ට් එක යන්නේ සියලු විස්තරات එක්ක. ඒක ඇක්සෙප්ට් කරාට පස්සේ අපි ඒත් එක්ක මේ ෂෙඩියුල් එකත් සෙට් අප් කරනවා. ඒතර මේ ෂෙඩියුල් එක සෙට් අප් වුණා කියලා කියන්නේ ඊළඟ මාසේ වාරිකේ ඩියු වෙනකොට අපි යාගේ සැලරි බැංක් එකෙන් අදාළ වාරිකේ අරගෙන මේ ලෝන් එකට දාගන්නවා. ඒතර ඒකට කස්ටමර්ට ඇප් එකට ලොග් වෙන්නවත් ඕනේ නැහැ. ඒ වැඩේ අපි 100% ඔටෝමේට් කරලා තියෙන්නේ. ඒ රිකවරි එක කියන එක මේක හරිම පහසු. මාර පහසුයි මේ ලෝන් එක ගත්තට පස්සේ. මේක ඉවරනකම් දන්නේත් නැහැ සමහර අය. ඒ කියන්නේ අපි අර ඒ දවස්වල රස්තය දුණා වගේ දැන් හරි වෙනස්. ඔක්කොම එක ඇප් එකකින් හැමදේම කරගන්න පුළුවන් කියලා තමයි නේද? LB SIM එක හඳුන්වලා දීලා තියෙන්නේ. මම හිතන්නේ අපේ කලින් වීඩියෝ එකේ ගොඩක් අයට තිබ්බ ප්‍රශ්න ටික निराකරණය වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් අද SIM ඩිජිටල් පර්සනල් ලෝන් ගැන තිබ්බ
ඒක ගන්න කොහොමද එතකොට කාටද ඒක ගන්න පුළුවන් apply කරන්න පුළුවන් වැනි ගොඩක් කරුණු අපි අද කතා කරා. ඉතින් thank you so much දමින්ද අදත් අපිත් එක්ක එකතු වුණාට. මම ඔයාලට ආරාධනා කරනවා අපේ LB sim app එක අදම download කරලා බලන්න. ඒකේ තියෙන මේ special features අත්විඳලා බලන්න. එතකොට ඔයගොල්ලන්ටත් සමාජයට ඔය හදිසි මුදල් අවශ්‍යතාවයකදී personal loan එකකට apply කරන්න පුළුවන්. රස්තේ අද නොවි branches වලට visit කරන්න නැතුව app එකෙන්ම apply කරලා ඒ facility එක use කරලා බලන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.